හරි. මේ වාක්‍ය නවත්වපු තැන පොඩ්ඩක් අය බලමු. මම කියමින් ගියේ ක්‍රිස්ත පූර්ව 6 වන සියවසෙන් පසු එච්චරයිද කිව්වේ? ඔව් සර්. හරි. එහෙනම් ක්‍රිස්ත පූර්ව 6 වන සියවසෙන් පසු ඉන්දියාවෙන් පිරිස් පැමිණීම නිසා ක්‍රිස්ත පූර්ව 6 වන සියවසෙන් පසු ඉන්දියාවෙන් පිරිස් පැමිණීම නිසා මෙරට ජනාවාස ව්‍යාප්තියේ ක්‍රිස්ත පූර්ව 6 වැනි සියවසෙන් පසු ඉන්දියාවෙන් පිරිස් පැමිණීම නිසා මෙරට ජනාවාස ව්‍යාප්තියේ ශීඝ්‍ර වර්ධනයක් සිදු විය. පැහැදිලිනේ? ශීඝ්‍ර වර්ධනයක් සිදු වුණා. නැත්නම් ඒගොල්ලෝ ජනාවාස පිහිටුව නෙවෙයි. අලුතින් ඊට අලුත් හිටිය මිනිස්සු ප්‍රමාණය වැඩි වුණා මේගොල්ලෝ. right? මෙරට ජනාවාස ව්‍යාප්තියේ ශීඝ්‍ර වර්ධනයක් සිදු විය. හරිනේ. ඒක පුතේ highlight කරගන්න ජනාවාස ව්‍යාප්තියේ ශීඝ්‍ර වර්ධනයක් සිදු වුණා කියන එක. හරි අලුත් වාක්‍යයක් ලියන්න. ඔවුන් තම ජනාවාස පිහිටුවා ගන්නා ලද්දේ ඔවුන් ඒ කියන්නේ ඉන්දියාව පිරිස් කැමති ඔවුන් තම ජනාවාස පිහිටුවා ගන්නා ලද්දේ ශ්‍රී ලංකාවේ වියලි කලාපය ඔවුන් තම ජනාවාස පිහිටුවා ගන්නා ලද්දේ ශ්‍රී ලංකාවේ වියලි කලාපය ඔවුන් තම ජනාවාස පිහිටුවා ගන්නා ලද්දේ ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ දලුත් වාක්‍යයක් ලියන්න. ඔවුන් ජනාවාස පිහිටුවා ගැනීමට ඔවුන් ජනාවාස පිහිටුවා ගැනීමට වියලි කලාපය තෝරා ගැනීමට ඔවුන් ජනාවාස පිහිටුවීමට වියලි කලාපය තෝරා ගැනීමට පහත සඳහන් හේතු බලපාන ලදී. ඔවුන් ජනාවාස පිහිටුවීමට වියලි කලාපය තෝරා ගැනීමට පහත සඳහන් හේතු බලපාන ලදී. ඔවුන් ජනාවාස පිහිටුවීමට වියලි කලාපය තෝරා ගැනීමට පහත සඳහන් හේතු බලපාන ලදී. කියලා පුතේ 1 2 කියලා දාලා අපි ලියමු මොනවද හේතු කියලා. හරි. වෙන පාඩකින් ලියුවොත් අය highlight කරන්න ඕනෙත් නෑ. ලියන්න පළවෙනි හේතුව තමයි සාරවත් පස. සාරවත් පස. දෙවෙනි එක තැනිතලා බීම. හරි. එක සාරවත් පස දෙක තැනිතලා බීම. සාරවත් පසයි තැනිතලා බීමයි නේද? හරිද? right. අලුත් වාක්‍යයක් ලියමු.
වියලි කලාපයට වර්ෂාව ලැබෙනුයේ. වියලි කලාපයට වර්ෂාව ලැබුණේ වර්ෂයේ වියලි කලාපයට වර්ෂාව ලැබෙනුයේ වර්ෂයේ එක් කාල පරිච්ඡේදයකදී පමණක් වන බැවින්. වියලි කලාපයට වර්ෂා ලැබෙනුයේ වර්ෂයේ එක් කාල පරිච්ඡේදයකදී පමණක් වන බැවින් අනෙක් කාලයේදී ගොවිතැන් කටයුතු කිරීමට හා අනෙක් කාලයේදී ගොවිතැන් කටයුතු කිරීමට හා පරිභෝජනයට අවශ්‍ය වියලි කලාපයට වර්ෂාව ලැබෙනුයේ වර්ෂයේ එක් කාල පරිච්ඡේදයකදී පමණක් වන බැවින් අනෙක් කාලයේදී ගොවිතැන් කටයුතු කිරීමට හා පරිභෝජනයට අවශ්‍ය ඔව් කියන්නේ සර් තුන්වෙනි වාක්‍යය ආයි පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඔය කියන්නේ මොකද්ද? ඔවුන් ජනාවාස පිහිටුවීමට වියලි කලාපය තෝරා ගැනීමට ඔවුන් ජනාවාස පිහිටුවීමට වියලි කලාපය තෝරා ගැනීමට පහත සඳහන් හේතු බලපාන ලදී. පහත සඳහන් හේතු බලපාන ලදී. කියලා පුතේ ඊළඟ රූල් එක සහ දෙක කියලා පළලට ලියනවා. එක සාරවත් පස දෙක තැනිතලා බීම. එක සාරවත් පස දෙක තැනිතලා බීම. හරි. මම නැවත ඊළඟ වාක්‍යයට යන්නම්. වියලි කලාපයට වර්ෂාව ලැබෙනුයේ වර්ෂයේ එක් කාල පරිච්ඡේදයකදී පමණක් වන බැවින් අනෙක් කාලයේදී ගොවිතැන් කටයුතු කිරීමට හා පරිභෝජනයට අවශ්‍ය ජලය රැස් කරගත යුතු විය. ගොවිතැන් කටයුතු කිරීමට හා පරිභෝජනයට අවශ්‍ය ජලය රැස් කරගත යුතු විය. ඊළඟ වාක්‍යය. වැව් ඉදිකිරීම ආරම්භ වන්නේ අලුත් වාක්‍යයක්. වැව් ඉදිකිරීම ආරම්භ වන්නේ මෙම අවශ්‍යතාවය හේතුවෙනි. වැව් ඉදිකිරීම ආරම්භ වන්නේ මෙම අවශ්‍යතාවය හේතුවෙනි. හරි. අපි එහෙනම් පුතේ ඉතුරු ටික ඊළඟ දවසේ කරමු. මම ටියුට් එකක් ගෲප් එකට දාන්න හිම print out එකකට ප්‍රශ්න ටික අපිට ටියුට් එක. දැන් අපේ නෝට් එක මේකෙන් ගිහලා ප්‍රශ්න ටික අපිට පුළුවන් පුතේ ටියුට් එකෙන් කරගන්න එතකොට. හරිද? ටිකක් ලොකු ටියුට් එකක් තියෙන මොකද පාඩම ලොකු ඉන්නේ මේකේ. කලින් වගේ තමයි පුතේ නේ. ඔයගොල්ලෝ පුළුවන් නම් නේ තව යාළුවෝ ටිකක් සම්බන්ධ කරගමු නේ. දන්න යාළුවන්ට පොඩ්ඩක් කියන්න. නේද? සමහරව කැමති ඔන්ලයින් ක්ලාස් වලට එන්න. සමහරව කැමති ෆිසිකල් වලට එන්න. හරිද? ෆිසිකල් ක්ලාස් එක පටන් ගන්නීවි නමුත් ඒක චර ෂුවර් නෑ පුතේ. ඔන්ලයින් ක්ලාස් එක නම් දිගටම තියෙනවා නේ. දැන් මේ කොවිඩ් කාලේ දැන් තාමත් යනවනේ ඒක නතර වෙන්නේ නැහැ. හැබැයි තව ළමයි ටිකක් හොයා ගන්න ඕන පන්තියට නේද? ළමයි හොයාගන්න ලේසිම ක්‍රමය තමයි මම පෝස්ට් අත දානවට වඩා ඔයගොල්ලන්ගේ කට වචනෙන් කියන එකට තමයි කට්ටිය ඉන්නේ නේ. ඕගොල්ලෝ ලකුණු තියෙන්නත් ඕන නේ. ඔයගොල්ලෝ රෙකමන්ඩ් කරාම කට්ටිය එතකොට තමයි එන්නේ නේ. ලකුණු නැතුව ඉතින් කිව්වට නම් වැඩ එන්නේ නැහැ කට්ටිය නේ. හරි. අපි එහෙනම් මේ වාර ආරිබා නැති පොඩි ප්‍රශ්නකුත් තියෙනවා නේද එතකොට නේ. මට්ටම් බලන්න බැරි ප්‍රශ්න හදනවා ගැටලුවක් නැහැ. ඉක්මනින්ම පළවෙනි වාරේ යනවා අටවසරේ. හරි. ඒවා සාමාන්‍ය විදිහට යනවා ඕලු දක්වා සියල්ලම පුතේ සාමාන්‍ය විදිහට යනවා තමයි කියලා තියෙන්නේ. දැන් මෙච්චර විශ්ලේෂණයක් වුණා තාණ්ඩුව ඒ ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ නැහැ කියලා කිව්වා. ඒක හොඳයි ප්‍රතිපත්තිය. ඒක එහෙමම ඉතියොත් හොඳයි. හරි. නැත්නම් ළමයිගේ කාලය අපරාධනේ පුතේ. රයිට්. අපි එන අතර මෙතනින් නවත්තමු. රයිට්. එහෙනම් හැමෝටම ආයිබෝවන් සුබ දවසක් වේවා.
නෝට් එක ගෲප් එකට දාන්න පුතේ.